good morning හැමෝටම. අද අපි ඉන්නේ මේ අද අපේ තුන්වෙනි වීඩියෝ එක. කලින් වීඩියෝ දෙක බලන්න ඇති. අපි නමුණු කල ගියා, ආයි බඹර කල ගියා. මේ දැන් අපේ තුන්වෙනි වීඩියෝ එක කරන්න යන්නේ. මේ සුන්දර වෙල්ලායක් ළඟ මේ ආයෙත් තියෙන්නේ වෙල්ලායක්. අපි අද යන්නේ මහියංගනේ. මහියංගනේ පන්සලක් තියෙනවා, වැව තියෙනවා. අපි අර තව ප්ලේස් එකක් තියෙනවා. ඒ ටිකත් බලලා අද එන්නේ යන්නේ. අපි දැන් මේ ඉන්නේ මහියංගන බදුල් රෝඩ් එකේ. මේ පැත්තෙන් එන්නේ බදුල් රෝඩ් එක. මෙහෙට යද්දි මේ මහියංගන රෝඩ් එක. ඉතින් අද අපි යන් ඉස්සරහට. අද අපි යන්නේ අලුත් යාළුවෙක් එක්ක. මේ ඉන්න අය බුද්ධි මෙයා. හායි කියන්නේ. එයාත් එක්ක යන් අපි. දැන් බදුල්ල මහියංගන පාරේ ඇවිල්ලා මෙතන හන්දියක් තියෙනවා. මේ එතනින් කෙලින්ම ගියොත් බිබිලට යන්න පුළුවන් ඔයාලට. මේ කෙලින්ම යන්න නැතුව එතනින් වමට හැරෙන්න ඕන. වමට හැරෙනවා අපි එන්නේ මහියංගනේ පාරට. අපි ඒ පාරට දාලා තියෙන මේ තියෙන්නේ දැන් අපි ආපු පාර. එතනින් ඇවිල්ලා මම මෙතනින් හැරලා මේ තියෙන්නේ දිගටම මේ මහියංගනේ පාර. මෙතන නම් වෙන වයිබ් මේ වල පේනවා එතන. තියෙනවා ඒවා. මේ දිගටම කෙලින් පාර තියෙන්නේ ආයේ. එතන මාරම ලස්සනයි. හලෝ අතන ඉන්නවා බයික් එක. අපි මෙතනින් යන් එහෙනම් දැන් ඉස්සරහට. අතන වැවගාව ඉඳන් පාර දිගට ආවා. දැන් අපි ටවුන් එකේ ඉන්නේ මහියංගන. මේ මෙතන පාර දිගේ ඇවිල්ලා මේ අපි මේ ආවා මහියංගනේ විහාරයට ආවා. අපි දැන් ඉන්නේ මහියංගනේ රජමහා විහාරේ. ඉතින් අපි යන් ඇතුළට. මහියංගනේ රජමහා විහාරයට යනවා ඇතුළට. මේ දෙපැත්තේ තියෙන වැවක්. මේකට කියන්නේ විල්ලු වැව නේ. අපි යන් ඉතින් මේ ඉස්සරහට දැන් පන්සලට ගිහින් එතනින් පන්සලේ පොඩ්ඩක් ඉඳලා අපි දැන් ආවා මේ තවත් ලස්සන ප්ලේස් එකකට. එතනත් ආයි සුපිරි තමයි. මේ මහියංගනේ රෝඩ් එකේ ආලා පන්සලට ගිය තැන ඉඳන් මේ කෙලින්ම ආවම තියෙනවා දමගොල්ලෝ කියලා බෝඩ් එකක් ගහලා එතන ප්ලේස් මේ වම් අත පැත්තට හැරෙන්න ඕනේ. මේක ආපුවම මේ පාර හම්බෙන්නේ. ඉතින් මේ පාර හම්බ වෙනවා
මේ වාලේ පාරේ අපම මේ ඉතින්නේ මේකට කියන්නේ දඹකොල්ල කියලා. එතන සුපිරි නාන්න නම් බෑ නාන්න නම් යතයි කියලා කිව්වා අයියා කෙනෙක්. එතන ඉතින් ලස්සනයි. අද මේ අපි ආවේ මේ ප්ලෑන් කරපු ගම නෙමෙයි මේ ඒ හින්දා අපිට හරියට ප්ලේස් ටික කියන්නත් බැරුණා මේ ඔය හිතුන තැන් වලට ආවේ පන්සලටයි මෙතනටයි අපි තා ප්ලේස් එකට යන්න මෙතනට යන්න වෙලා මදි අද ඉතින් අපි මෙතන ටිකක් ඉඳලා බලන්නකෝ මේ වටේ අපි දැන් මේ අතන දඹකොල්ලේ ඉඳන් අපි ආවා අපි යන්නේ මේ දඹකොල්ලේ ඉඳන් ඇවිල්ලා මේ සොරබොර වැව බලන්න මේ අපේ තව යාළුවෙක් සෙට් වුණා ඉතින් මේ දෙන්නත් ඉන්නවා මේ දෙන්නත් එක්ක අපි යන්න දැන් සොරබොර වැවට යාළුවා සෙට් වුණානේ. එයා මෙහි වැඩ කරන්නේ. ඉතින් අපි එයාත් එක්ක යන්න එයාගේ යාළුවෙකුත් ඉන්නවා. එයාත් එක්ක සෙට් වෙලා අපි යන්නේ ඔරුවක රයිඩ්. මේ හරි ඔරුවක යන්න අපි. ඒක සෙට් වෙලා මේ යද යන්න ඔරුවක් තියෙනවා. ඒ සෙට් උනේ ඉතින් එයාත් එක්ක යන්න අපි මේ වැවේ. යන් ඉතින් අපි ඉස්සරහ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනයේ මෙම සොරබොර වැව පිහිටා තිබේ. දුටුගැමුණු රාජ්‍ය සමයේ බුලතානම් යෝධයෙකු විසින් මේ ඉදිකරවන ලද්දකි. මෙම සොරබොර වැව දියවන්න ඔය හරස්කර මීටර් 485ක වැව්මක් ඉදිකිරීම තුලින් සකසා ඇත. තවද විසවකොටුවක් නොමැති එකම වැව මෙය වේ. ඒ වෙනුවට උපක්‍රමශීලීව වැවෙන් ඈතට වන්න පිහිටි කළුගල ආශ්‍රිතයෙන් නිර්මාණය කර තිබේ. මෙම වැව අන් කිසිදු ස්ථානයක නොපිහිටි ශ්‍රී ලංකාවට සුවිශේෂී විශේෂිත වැවක් ලෙස මෙම සොරබොර වැව හඳුන්වා දිය හැකිය.
අපි දැන් සුරපුරේ ඕට්ටු වේගින් ආවා. මේ තියන්නේ ඊයේ. දැන් අපි ගෙදර යන්න අපි වෙලාව 3:00ට කිට්ටුයි. ඊට පස්සේ මේ දැන් අපි යන්නේ මේ. අපි එහෙනම් මෙතන වීඩියෝ එක ඉවර කරමු. අර කට්ටියත් යනවා. මේ ඉතින් ඔයාලත් ආව මේ එන්න මේ අර අපි දැන් බෝට්ටුවේ මාමා අපි කන්ටැක්ට් කරලා දෙන්න. මේ ඔයාලත් ආවොත් මේ පැත්තෙන් අපි එහෙනම් මෙන්න මේ සුන්දර ස්ථානේ ඉඳන් අපි අද සමග